ඉතින් ඔයා දන්නවා 2027න් පස්සේ YouTube එකෙන් සල්ලි ගන්න අමාරු වෙනවා කියලා. ඉතින් watch hours 4000 නෙමෙයි මේ වෙනකොට watch hours 8000 වෙයි කියලා කතාවක් යනවා. ඉතින් අලුත් YouTubersලා මේක අහන්න ඕන කතාවක්. ඉතින් මේක it's been a YouTube channel එකේ දෙවෙනි tech video එක. දැන් අපිට YouTube එකේ මොනිටයිස් එකට ඕන වෙන්නේ මොනවද? ඉතින් ඇත්තටම දැන් අපිට ඕන වෙන්නේ subscribe 1000 සහ watch hours 4000ක් යන මෙන්න මේ rule දෙක විතරයි අපිට මොනිටයිස් කරන්න ඕනේ වෙන්නේ. ඉතින් දැන් මේක අවුරුදු 4ක් තිස්සේ නොනවත්වා එක දිගටම ආපු rule එක. ඒක නිසා YouTube එකෙන් 2027 අවුරුද්දට යද්දී මේක වෙනස් කරන්න තීරණයක් අරන් තියෙනවා. ඉතින් මේක වෙනස් වෙන්නේ watch hours 4000 watch hours 8000ක් විදියට දෙගුණයක් කරලා දෙන්න තමයි යන්නේ. ඉතින් මේක අලුත් ක්‍රියේටර්ස් වලට ටිකක් අමාරු අභියෝගයක් වෙයි කියලා මම හිතනවා. ඒ කියන්නේ වැඩේ ඩබල් වෙලා තියෙනවා. ඔයා මාස 6න් watch hours 4000 ගන්නවා නම් ඉතින් ඔයාට දැන් watch hours 8000 ගන්න අවුරුද්දක් වගේ කාලයක් යන්න පුළුවන්. ඉතින් මොකද watch hours 4000ක් කියන්නේ ගොඩක් ලොකු ගාණක්. ඉතින් watch hours 4000 වගේ දෙගුණයක් ගාණක් ගන්නවා කියන්නේ ඒ වගේ ටිකක් තවත් මහන්සි වෙන්න ඕන දෙයක්. ඉතින් අලුතින් පටන් ගන්න අයට මේක ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. 2020 ඉඳන් YouTube එකේ rules තුන් පාරක් වෙනස් කරලා තියෙනවා. ඉතින් subscribe 1000 short monetize දැන් hours මේ වගේ දේවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් බය වෙන්න ඕනේ. ඉතින් මොකද කිව්ව මහන්සි වෙන්න ඕනේ. අපි තව ටිකක් එක දිගට මේ videos දාන්න ඕනේ. වගේම short දාන්න ඕනේ. long videos දාන්න ඕනේ. ඉතින් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. watch hours 8000ක් ගන්නවා නම් හරි යාළුවනේ. ඉතින් මේක ඇත්තද? නැත්තම් මේක බොරුවක්ද කියන එක ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි දැන් මේකේ ප්‍රශ්නය වෙන්නේ මේ ගොඩක් කට්ටිය බය වෙලා තියෙනවා. ඒ වගේම ලොකු ක්‍රියේටර්ස්ලා මේක ගැන වීඩියෝස් හදලා YouTube එකේ Facebook එකේ TikTok එකේ හැම එකේම අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ කියන ලොකුම හේතුව මේක ඇත්තද බොරුවක්ද කියන එක ඔයාලට දැනුවත් කරන්න තමයි මෙන්න මේ වීඩියෝ එක ගෙනල්ලා තියෙන්නේ. හරි දැන් තියෙන ප්‍රශ්නය මේක ඇත්තද? ඉතින් නෑ මචං. මේක තාම YouTube එකකින් official වෙලා නෑ. ඉතින් මේක දැන් ලොකු ක්‍රියේටර්ස්ලා ලොකුවට මේ වීඩියෝ එක හදලා දානවා. මොකද අලුත් අප්ඩේට් එක නිසා මේක බලන්න ගොඩක් අය පිළිවෙනවා. ඉතින් ඒක නිසා තමයි ගොඩක් අය මේ විදිහට හදලා දාන්නේ. ඇත්තද බොරුද කියලා තමයි මම අද මේ වීඩියෝ එකකින් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ලොකු ක්‍රියේටර්ස්ලා views ගන්න මෙන්න මේ වගේ එක එක කතා කියන්න පුළුවන්. ඒත් අපි මේකට බය වෙලා හරියන්නේ නෑ. ප්ලෑන් කරලා වැඩ කරන්න ඕනේ. ඉතින් අපිට මේක වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මොනවද? ඉතින් ඇත්තටම watch hours 4000 8000 කරොත් අපිට ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මම නම් කියනවා දැම්ම වැඩේ පටන් ගන්න එක හොඳයි. ඉතින් ඔයාලා 2027 වෙනකම් බලන් ඉන්න එපා. දැම්ම YouTube channel එක පටන් අරගෙන තමන්ගේ videos ටික දාගෙන short ටික දාගෙන long videos හදලා සුපිරියටම YouTube channel එක කරගෙන එක ඔයාගේ අපිට හොඳයි. ඒ වගේම කාලයට යන්න නොදී watch hours 4000 ඉක්මනින් හදාගන්න එක තමයි ඔයාගේ පළවෙනි plan එක වෙන්න ඕනේ. ඉතින් subscribe 1000 ඒත් එක්කම ඔයාලා හදාගත්තොත් ඔයාලා monetize දැම්ම දිහා apply කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකේ දෙවෙනි point එක වෙන්නේ ඔයාලා short videos විතර නෙමෙයි long videos හදන්නත් ඕනේ. ඉතින් මේ දෙකම balance කරගෙන යන්න ඕනේ. මොකද කිව්වා short video වලින් කියන්නේ පොඩි කාලයක් තමයි අපේ watch hours වලින් බීරේ. ඒ වගේම long videos ගොඩක් අය බලන්න පිළිගුණොත් ඔයාලගේ watch hours ගොඩාක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේක කරගන්න මම ඔයාලට පොඩි plan එකක් දෙන්නම්. ඉතින් ඔයාලා මෙහෙම කරලා බලන්න ඔයාලගේ watch hours subscribe මේ හැමදේම වැඩි කරගන්න පුළුවන් නේ. දවසට short video දෙකක් සහ එක long video එකක් දාලා බලන්න. ඉතින් ඔයාලට කාලේ තියෙනවා නම් එහෙම දාන්න නැත්නම් දවස් දෙකකට සැරයක් දාන්න. ඔය වගේ ඔයාලා plan කරලා බලන්න පුළුවන්. ඔයාලගේ watch hours සහ subscribe වැඩි කරගන්න මෙන්න මේවා හේතු වෙන්න පුළුවන්. මචං නැත්තම් කියන්නේ YouTube එකෙන් අපිට හැමදාම challenge දෙනවා. algorithm එක වෙනස් වෙද්දී rules වෙනස් වෙනවා. දැන් watch hours වෙනස් කරන්න හදනවා. හැබැයි දිනන්නේ කවුද? නවත්තපු අය නෙමෙයි. කන්ටිනියු කරපු අය තමයි දිනන්නේ. උඹේ කන්ටෙන්ට් එක watch hours 4000 වුණත් 8000 වුණත් ඔයාලට පුළුවන්. ඔයා මේක විතර කරොත් ඔයාලට මේක ගහන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්නේ මොකද්ද? watch hours 8000 කරන එක ඔයාලට හොඳයිද? නැත්තම් නරකයිද? ඉතින් මේ ගැන ඔයාලට හිතන දේ යටින් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like එකක් දාගෙන මට සපෝට් එකක් දෙන්න මාව subscribe කරගෙන යන්න. ඒ තව මේ වගේ සුපිරිම ඉන්ටරෙස්ටිං වීඩියෝ බලන්න මාව දිගට follow කරන්න. ඉතින් මම ඉස්සරහට මේ වගේ සුපිරිම තවත් වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හැමෝටම ජය වේවා.